උපතට මාස 10ක් වුණාට මාස 10ක් Tamanගේ දරුවා ඉපදෙනකම් මඟ බලාගෙන ඉඳමින් ඒ දරුවා වෙනුවෙන් සැලසුම් කළාට මරණේ පවතින්නේ හුස්මක දුරින් කියන එක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් තමයි අපට උගන්වන්නේ. ඒතර උපතට මාස 10ක් තිබුණට මරණයට හුස්මයි නම් එවැනි අවධියක් තුල අපේ ගෙවෙන ජීවිතේ වඩාත් සැහැල්ලුවෙන් ගෙවලා දාන්න විධිමත් වැඩපිළිවෙලක් අපට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා. එක රජ කෙනෙක් හිටියා. ඒ රජුරුවන්ගේ නම ඇලෙක්සැන්ඩර්. ප්‍රතාපවත් අධිරාජ්‍යවාදී පාලන තන්ත්‍රයකට බැහැගත්ත ඇලෙක්සැන්ඩර් රජුරුවෝ කියන්නේ විශාල ආර්ථික ශක්තියක් සහ බලයක් ගොඩනගාගෙන බලය තුලින් ජීවිතේ නැගී ඉන්නවා කියලා හිතපු මේ මිනිස්සයා දරුණු ආබාධයක් නිසා අවුරුදු 29ක් වගේ කෙටි කාලයක් ඇතුළත මරණාසන්න වෙනවා. අවුරුදු 29කින් මරණාසන්න වෙච්ච මේ ඇලෙක්සැන්ඩර් රජුරුවෝ සැඳෑ කාලේ බව රජුරවන්ට තේරිලා රජුරෝ ලෝකෙම ඉන්න දක්ෂම වෛද්‍යවරු Tamanගේ රටේම ඉන්න තවත් ඒ වෛද්‍යවරු ඇසුරෙන් දක්ෂයි කියලා හිතන වෛද්‍යවරු Tamanගේ ප්‍රදේශයට රටට ගෙන්නගෙන රජුරවන්ට ප්‍රතිකාර කරනවා. නමුත් මේ සියලු ප්‍රතිකාර එක්තරා වෙලාවක අසාර්ථක වෙනවා. රජුරුවන්ව බේරගන්න බැරි තරමට මේ රෝගේ උඩුදුවනවා. රජුරුව Tamanගේ අමාත්‍ය මණ්ඩලයේ Tamanගේ ළඟට ගෙනල්ලා රජුරුවන්ගේ අවසාන කැමැත්ත ඉදිරිපත් කරනවා. දැන් මේ අන්තිම කැමැත්ත හරි අමුතුයි. රජුරුව කියනවා මම දැන් ළඟදි මැරෙනවා. ඒක මට දැනෙනවා මගේ හදවත කියනවා මගේ ජීවිතේ සන්ධ්‍යාව කියලා. බොරු ආටෝප සාටෝප වලින් වැඩක් නැහැ. මාව සනසන්න වචන කිව්වට වැඩක් නැහැ. මගේ ජීවිතේ හමාර වේගන යනවා කියලා තේරෙනවා. ඉතින් එහෙම තේරෙන්න එපාය බුද්ධිමත් ප්‍රතාපවත් රජෙකුට. මොකද්ද රජුරුවන්ගේ අවසාන කැමැත්ත? රජුරුව කියනවා මම මැරුණාට පස්සේ මේ විවිධ තැන්වලින් ආපු වෛද්‍යවරුන්ට කියන්න මාව උස්සගෙන යන්න කියලා. ඒ කියන්නේ මගේ මිනිය, මගේ දේහය, මගේ ශරීරය මැරුණාට පස්සේ උස්සගෙන යන්න ඕන මේ වෛද්‍යවරු. ඒක තමයි රජුරුවන්ගේ පළවෙනි කැමැත්ත, අවසාන කැමැත්ත. දෙවෙනි කාරණේ තමයි මම මැරුණාට පස්සේ මගේ ප්‍රතිකාර කරපු මට බෙහෙත් හේත් කරපු වෛද්‍යවරු මාව උස්සගෙන යන අතරේ මම මෙච්චර කල් හොයාගත්ත රත්තරන් රිදී මුතු මැණික් වගේ වටිනා දේවල් මගේ මිනිය ගෙනියන පාර දෙපැත්තෙන් දාන්න ඕන කිව්වා. පාර මැදින් තමයි මගේ දේහය වෛද්‍යවරු විසින් උස්සගෙන යන්න ඕන. ඒක තමයි මගේ දෙවැනි කැමැත්ත. රජුරුවන්ගේ අවසාන කැමැත්ත ඉදිරිපත් කරනවා මම මිය ගියාට පස්සේ මගේ පෙට්ටිය දෙපැත්තෙන් සිදුරු දෙකක් හදලා ඒ සිදුරු දෙකෙන් මගේ අත් දෙක එළියට දාලා මාව ගෙනියන්න ඕන කියනවා. දැන් මේ අවසාන කැමැති කාරණා තුන ගැන විමසනකොට අපිට මහ පුදුම හැඟීමක් එනවා. මොකටද මේ වගේ දෙයක් කරන්නේ? මහා මෝඩ තීරණයක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් මේ ප්‍රතාපවත් රජුරුවන්ගෙන් එක හිතයිෂී ඇමතිවරයෙක් නැගිටලා අහනවා රජතුමනි අපි තමයි ඔබතුමත් එක්ක මේ සියලු කටයුතු වලට සම්බන්ධ වුණේ. ඉතින් එහෙම මැදිහත් වීමක් තිබුණු අපි ඉද්දී මේ තනින් ඔබතුමාට ප්‍රතිකාර කරන්න පැමිණි වෛද්‍යවරුන්ට ඔබතුමා උස්සගෙන යන්න කියන්නේ ඇයි? අපි ඔබතුමාව ඔසවගෙන යන්නම් අපිට පුළුවන් මේ වැඩේ කරන්න. එතකොට රජුරුවන්ගේ උත්තරේ හරිම ඥානවන්තයි. රජුරුව කියනවා මේ තරම් දක්ෂ වෛද්‍යවරු මෙතනට එකතු වුණාට මෙච්චර දක්ෂ වෛද්‍යවරුන්ට මාව බේර ගන්න බෑ. මේ ජීවිතයේ සදාතනික සත්‍යයක් වෙච්ච මේ ජරාවට පත්වීම, මරණයට පත්වීම වෛද්‍යවරයෙකුට ප්‍රතිකාර කිරීමෙන් විතරක් නවත්ත ගන්න බැරි බව ලෝකයා දැනගන්න ඕන. ඒ නිසා ඔවුන්ටම මාව ඔසවාගෙන යන්න කියනවා. දෙවෙනි කාරණේ තමයි රජුරෝ ඇමතිවරුන්ට කියනවා තමන් මිය ගියාට පස්සේ තමන් හොයාගත්ත රන් රිදී මුතු මැණික් බොහොම අමාරුවෙන් හොයාගත්ත භෞතික දේවල් පාර දෙපැත්තෙන් දාන්න කියලා. ඒතකොට ඇමතිවරයා අහනවා රජතුමනි මොකටද අමාරුවෙන් හොයාගත්ත භෞතික දේවල් භාණ්ඩාගාරයෙන් අරගෙන පාර දෙපැත්තේ දාන්නේ කියලා. රජුරෝ කියනවා මෙච්චර භෞතික දේවල් හොයාගත්ත ඇලෙක්සැන්ඩර් රජුරෝ මේ සියල්ල අතහැරලා යනව නේද කියලා ලෝකයා දැනගන්න ඕන කියනවා. රජුරෝ අන්තිම කාරණේ කියවනේ මම මිය ගියාට පස්සේ මගේ පෙට්ටිය දෙපැත්තෙන් සිදුරු දෙකක් හදලා අත් දෙක එළියට දාලා ගෙනියන්න ඕන කියලා. එතකොට ඇමතිවරයා නැගිටලා අහනවා රජතුමනි මේක මහා අමුතු කතාවක්. ඔබතුමා බොහෝ ගෞරව සහිතව අවසාන කටයුතු කරන්න සුදුසු කෙනෙක්. එහෙම කෙනෙක් වෙච්ච ඔබතුමා මොකටද පෙට්ටිය දෙපැත්තෙන් සිදුරු දෙකක් හදලා අත් දෙක එළියට දාලා ගෙනියන්න කියන්නේ කියලා අහනකොට රජුරෝ ඥානවන්තම උත්තරය දෙනවා. මෙච්චර භෞතික දේවල් හොයාගත්ත අවුරුදු 29ක් ඇතුළත වේගයෙන් භෞතික ආක්‍රමණයන් කරපු
රටවල් සමග යුද්ධ කරන්න යුදමය බලයක් තිබුණු මහා ප්‍රතාපවත් ඇලෙක්සැන්ඩර් රජුරෝ සියල්ල දාලා හිස් අතින් යනවා කියන එක ලෝකයා දැනගන්න ඕන කියන එක. බැරි වෙලා හරි බුද්ධ ශාසනයත් මුණ ගැහුණා නම් අඩුම සෝතාපන්න වෙලාවත් මිය යනවා. හේතුව තමයි එච්චරට පිළිතුරු අතර ප්‍රඥාවන්ත බවක් තියෙනවා. ඒ නිසා අපේ ජීවිතයත් කොහොම හමාර වෙයිද කියලා අපි දන්නේ නැහැ. ධර්මයත් එක්ක හිටියොත්, ධර්මයේ තුල සුරක්ෂිත වෙලා හිටියොත්, ධර්මයේ තුලින් අපිට රැකවරණයක් හදාගෙන බොහොම සනීපෙට ඇස් පියා ගන්න පුළුවන්.